Hello guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අපිට ආදරය කරන අපේ videos බලන ඔයාලා හැමෝම දන්නවා versus enterprises අපේ අලුත්ම business එක ගැන. ඉතින් ඔයාලට මේ vlog එකේ මම අරගෙන යන්නේ එදා අපේ versus enterprises අපේ shop එකේ opening ceremony එක කොහොමද වුනේ කියලා. versus clothing අපේ පළවෙනි business එක පටන් ගත්ත දවසේ තිබුණ හැඟීම ඒ විදිහටම අපි දෙන්නට versus enterprises අපේ second business එක පටන් ගද්දිත් තියෙනවා. ඉතින් ඒ ගැන අපි vlog එකේ ඉස්සරහට යද්දි කතා කරමු. අපි දෙන්නම බෞද්ධ. ඉතින් හැමදේටම කලින් බුදු පහන තියලා දුම් අල්ලලා ඒ වැඩ ටික හැමදේම ඉවර වෙලා තමයි අපේ අනිත් වැඩ ටික අපි පටන් ගත්තේ. අපේ පළවෙනි business එක versus clothing පටන් අරගෙන මාස 6ක් ඇතුළත අපි අපේ දෙවෙනි business එක versus enterprises පටන් ගන්නවා. ඉතින් ඒ සතුට අපි දෙන්නට මෙහෙමයි කියලා වචනෙන් කියලා ඉවර කරන්න බෑ. ඉතින් මාරම් සතුටක්. මොකද අපි දෙන්නගේ මහන්සිය කැපකිරීම මේ වගේම අපේ අම්මලා තාත්තලාගේ support එක. ඉතින් මේ හැමදේමත් එක්ක තමයි අපි දෙන්න මෙහෙම step by step ඉස්සරහට යන්නේ. ඒ වගේම ආදරෙන් මතක් කරන්න ඕනේ අපි දෙන්නට ආදරය කරන ලොකු crowd එකක් ඉන්නවා. ඉතින් මේ social media වල ඉතින් ඔයාලගේ ආදරයට අපි දෙන්න හැමදාම මම කියනවා වගේ ආදරේ. අපේ අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි තමයි මේ ඉන්නේ. අපි දෙන්නගේම ජීවිත කතාව ඇතුලේ වටින මිනිස්සු හතර දෙනා තමයි මේ හතර දෙනා. ඒ වගේම අපි දෙන්න කරන බිස්නස් වලදී අපි දෙන්න කරන ඇචීව්මන්ට්ස් වලදී මෙයාලා හතර දෙනාට වැඩි සතුට වෙන කවුරු හරි ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. මේ ඉන්නේ මිස්ටර් සංදීප විජේසිංහ. ඒ කියන්නේ අපි බයික් ඩීලර්ෂිප් එක බයි කරපු කම්පැනි එකේ ඩිරෙක්ටර්. ඉතින් ඒ අයවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ අපිව ට්‍රස්ට් කරලා අපිට මේ දුන්න ඔපචුනිටි එකට. ඉතින් අයියටත් ඒ වගේම විශ් කරනවා. අයියගේ කම්පැනි එක දවසින් දවස මේ වෙනවා වගේම සාර්ථක වෙන්න කියලා. මේ වැඩ යන ගමන් අපි කතා කරමු versus enterprises අපේ අලුත්ම business එක අපි පටන් ගත්තේ කොහොමද කියලා. අපේ පළවෙනි business එක පටන් ගද්දිම බෙන්නට plan එකක් තිබුණා. ඉක්මනින්ම අපේ versus කියන brand එක අපි expand කරනවා කියලා. එතකොට ඒකේ first step එක තමයි අපි පටන් ගත්ත versus clothing. එතකොට second step එක තමයි ඔයාලා හැමෝම දන්න දැන් අපේ අලුත්ම business එක versus enterprises. එතකොට versus clothing එකේ ගත්තොත් එහෙම ඔයාලා දන්නවා t-shirt customize කරගන්න පුළුවන්. ඔයාලට කැමතිම විදිහට ඒ වගේම දැන් අපි ගාව තියෙන ඩිසයින් එකක් උනත් ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඒකට high quality material එකක් එක්ක high quality DTF එකක් එක්ක ලස්සන පැකින් එකක් එක්ක තමයි ඔයාගේ t-shirt එක ඔයාගේ අතට එන්නේ. ඒ වගේම versus enterprises එකේ මොකද වෙන්නේ කියලා කතා කරොත් එහෙම ඩයිනෝ කම්පැනියත් එක්ක අපි ඩීලර්ෂිප් එකක් බයි කරලා තියෙනවා. ඉතින් ඒකේ යටතේ මේ කම්පැනි එකේ තියෙන බයික්ස් ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඉතින් එතනදිත් ඔයාලට අපි versus clothing එක දෙනවා වගේම සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සහ අපි දැන්ට මාසික කාලයක් ඒ සර්විස් එක ඔයාලට දීලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේ කියන බයික් ඔනමුචාරිය බයික් එකක් අපෙන් ගන්න පුළුවන්. දැන් අපේ ස්ටොක් තියෙන විදිහට ඉතින් අපේ නම්බර් එකට කතා කරලා අපේ Facebook, TikTok page follow කරලා ඒවට කතා කරලා වැඩිදුර details මේ විශ්වගෙන් ඔයාලට දැනගන්න බලන්න. versus enterprises අපේ අලුත් business එක පටන් අරගෙන මාසික වගේ කාලයක් මේ වෙද්දී අපි කරගෙන යනවා. ඉතින් එතනදී අපිට කස්ටමර්ස්ලගේ හම්බුන feedbacks, ඒගොල්ලෝගේ satisfaction එක කොහොමද කියලා අපි ඔයාලත් එක්ක Facebook, YouTube, social media වලින් share කරගෙන තියෙනවා. ඉතින් ඔයාගේ හිතේ තියෙනවා නම් බයික් එකක් ගන්න එකත් reasonable price එකකට ගන්නවට හොඳම තැන තමයි versus enterprises. ඉතින් කොහේ හිටියත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට කතා කරලා ඒ වැඩේ කරගන්න chance එක තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම අපේ versus enterprises එකේ number එක මම ඔයගොල්ලන්ට මෙතන share කරන්නම්. ඒකෙදි දාලා අනිවාර්යෙන් විශ්ව contact කරගෙන වැඩිදුර details ටික දැනගන්න පුළුවන්. අපේ කතාවේ අතරමැද්දේ වුණේ දන්නේම නැතුව කිරි ටිකක් උතුරලා ඒ වැඩේ ලස්සනට එකන වුණා. ඉතින් අපි වෙනකොට මාරම සතුටුයි. මොකද මේ සාර්ථක වෙන්නේ අපි දෙන්න business එකක් කියන feeling එක අපි දෙන්නට දෙනවා. උදෙන්ම අපි පහන තියලා ඒ වැඩ ටික කරත් විශ්වටයි මටයි හිතුණා හාමුදුරුවෝ නමක් වඩම්මලා පිරිත් කිව්වොත් හොඳයි කියලා. ඉතින් අපි දවස් දෙකක් තුනක් වගේ ඇතුළත ඒ වැඩේත් arrange කරගෙන හාමුදුරුවන්ට ආරාධනා කරලා පිරිත් කියන ඒ වැඩේත් අපි ඒත්තෙන්දී shop එකේදී කරා. ඉතින් හාමුදුරුවෝ වැඩේත් ඇත්තටම හාමුදුරුවන්ගේ පන්සලේ තිබ්බ බුදු පිළිමයකුයි ඒ වගේම කඩෙන් අරගෙන මලුවෙත් අරගෙන තමයි හාමුදුරුවෝ අපේ shop එකට වැඩි. ඉතින් පිරිත් කියලා ඒ ආශිර්වාදෙත් අරගෙනම මේ වැඩේ පටන් ගත්තොත් හොඳයි කියන අදහස තමයි අපි දෙන්නටම තිබුණේ. මොකද අපි දෙන්න ගොඩක් වෙලාවට පන්සල් යනවා. ඉතින් මේ බුදුදහමට ගොඩාක් නැති දෙන්නෙක් තමයි විශ්වයමයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසාම මන්ද අපි දෙන්නට ඒ වගේ දේවල් හැම වෙලේම වගේ හිතනවා. ඉතින් පිරිත් කියලා එතකොට කට්ටියටම පිරිත් නූල් ආව හැමෝටම පිරිත් නූල් බැඳා හාමුදුරුවෝ ඒ වගේම පිරිත් පැන් දීලා ඉතින් ඒ ආශිර්වාදෙත් එක්කම තමයි අපි අපේ පළවෙනි දවසේ ඉඳලාම වැඩ ටික පටන් ගත්තේ. මේ ඕපනින් සෙරමනි එකේ ඉන්විටේෂන් එක අපි කිව්වහම ඒක ඇක්සෙප්ට් කරලා එන්නම් කිව්ව හැමෝම මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් නම් විශ්වෙන් කියන්න ගියොත් මට එක්කෙනෙක් කරන මිසුනුත් මම ඒක කරන අඩුපාඩුවක්.
ඉතින් මම දන්නවා ඔයාලා හැමෝම මේ vlog එක බලයි. ඉතින් ඔයාලා හැමෝටම thank you. ගොඩක් අය දෙහත කන්න ඉඳන් ආවා. ඉතින් ඉෂුවලගේ ගමේ ඉඳන් ආවා. ඉතින් ඒ හැමෝටම මම thanks කරනවා. මොකද ඒගොල්ලෝන්ගේ මොන හරි තියෙන වැඩකින් පොඩි හරි time එකක් අපි වෙනුවෙන් waste කරලා ඒගොල්ලෝ හැමෝම ඇවිල්ලා අපිට wish කරලා ගියා. ඉතින් ගොඩක් අය gift ගෙනල්ලා තිබුණා. ඉතින් ඒ හැම දෙයකටම thank you. අනිත් ස්පෙෂල්ම දේ තමයි ගොඩක් වෙලාවට දැන් අපි යාළුවෝ විදිහට ගොඩක් ආශ්‍රය කරනවා අපේ clients ලා. ඒ කියන්නේ t-shirts ගත්ත අපේ versus clothing එකකින් අපේ t-shirt ගත්තා නම් customer කෙනෙක් දැන් එයා ගොඩක් වෙලාවට අපේ යාළුවෙක්. ඊතනකොටම අපි එයාලත් එක්ක close. ඉතින් මේ හැමෝම ආදරෙන් මතක් කරනවා. ගොඩක් දෙනෙක් අපේ shop එකේ opening එකට අපිත් එක්ක එකතු වුණා. ඉතින් මගේ යාළුවෝ විශ්වගේ යාළුවෝ අපේ නෑදෑයෝ මේ හැමෝම මම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. thank you අපේ opening ceremony එකට වල හැමෝම ආවට. versus enterprises අපේ shop එක තමයි දැන් අපි physical shop එකක් විදිහට දාමු පළවෙනි අපේ business එක. මොකද ඔයාලා දන්නවා දැන් අපේ versus clothing අපි online business එකක් විදිහට තමයි කරගෙන යන්නේ. ඉතින් එතකොට අපේ shop එක දාපු journey එකේදී අපිට මේ දවස් ටික ඇතුළත උදව් කරපු ලොකු පිරිසක් ඉන්නවා. සමහරක් අය ළඟ knowledge එක share කරලා අපිට support කරා. ඒ වගේම මොකක් හරි shop එකේ repairing වැඩවලදී ඒවට support කරා. ඉතින් මේ වගේ ලොකු පිරිසක් ඉන්නවා අපිට support කරපු. ඉතින් නම් විදිහට කියන්නේ ගියොත් ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැමෝම මම මේ වෙලාවේ මතක් කරනවා ඔයාලා හැමෝම මේ blog එක බලයි. ඉතින් thank you ඔයාලා හැමෝටම අපි දෙන්නට ඒ දුන්න support එකට. versus clothing අපේ business එක start කරපු පළවෙනි දවසේත් මම visual surprise කරා කේක් එකකට ඩීකලා ඒ blog එක බලුවා නම් ඔයාලට ඒ scene එක මතක ඇති. ඉතින් second business එක පටන් ගද්දිත් මම මේ වැඩේ අමතක කරේ නැහැ. first cake එක එදා හදාගත්තේ ලිතාෂාගෙන්මයි. ඔන්න ඉතින් second business එකේ cake එකත් මම ලිතාෂාටම කියලා හදාගත්තා. ඉතින් thank you ලිතාෂා. මම පොඩි time එකක් හදද්දී මට cake එක design කරලා දුන්නා. ඉතින් එදත් මම visual surprise කරා. ඔන්න second business එකෙත් මම surprise කරා. බලමු third business එකේදී මොකද වෙන්නේ කියලා. ඔන්න ඔයාලට කියන්න තවත් happy news එකක් තියෙනවා. ඒක තමයි අපේ YouTube channel එකේ subscribers ලා ඔන්න 10000 වෙලා තියෙනවා. thank you මේ ආදරේට. ඉතින් ඔයාලගේ ආදරේ තමයි එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඉතින් මේ vlog එක අපේ opening ceremony එක මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් මට කියන්න තියෙන එකම දෙයයි ඔයාලගේ ආදරෙත් එක්ක තමයි අපි මේ දවසින් දවස සාර්ථක වෙන්නේ step by step ඉස්සරහට යන්නේ. ඉතින් මේ ආදරේ හැමදාම මේ විදිහටම තියාගන්න. ඉතින් පේනානේ ලොකු මහන්සියක් පේනවා අපි දෙන්නගේ මුනේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.